ආශිර්වාදමත් දවසක් සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි. අද අපි 2 තිමති පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා අපි බලන්ට යනවා. අපි කියවන්ට යනවා. ඒ කාරණය නිසා මාගේ අත් තැබීම කරන කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව පුරුදු කරන හැටියට නුඹට සිහි කරවමි. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බායාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයේත් හික්මීම වීමෙත් ආත්මයක්ය. එබැවින් අපගේ ස්වාමින් වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලැජ්ජා නොවී දෙවියන් වහන්සේගේ බලයේ ප්‍රකාරයට සුභාරංචිය නිසා මා සමග දුක් විඳින්න. උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේද ප්‍රකාරයට අප ගලවා ශුද්ධ වූ කැඳවීමකින් කැඳවා ගත්සේක.